welcome back to my channel. මේ vlog එකෙන් මම ඔයාලට ගේන්නේ මම ගියපු ලස්සන trip එකක experience එකක්. ඉතින් අපි ගියේ කතරගම. හැබැයි කතරගම යන්න කලින් අපි මතුගමට ගියා මෙන්න මේ ලස්සන ඇල්ල බලන්න. මේකේ නම මාකිලි ඇල්ල. හරිම ලස්සනයි. ඔයාලට මේ වීඩියෝ එකේ පේන විදිහට මේ ඇල්ල කොච්චර මේ ඇල්ල දිහා බලන් හිටියත් ඔයාට නම් මේ experience එක එපා වෙන එකක් නැහැ. ඇත්තටම හරිම ලස්සන place එකක තමයි මේ ඇල්ල තියෙන්නේ. මේ ඇල්ල ඔයාලට හොයාගන්නත් හරිම ලේසි. ඔයා Google Map එක use කරනවා නම් මාකිලි ඇල්ල කියලා search කරන්න. ඔයාගේ map එකෙන් හරියටම මේ view point එකට එක්කන් එයි. ඊට පස්සේ අපි ආවා කෙලින්ම කතරගම මම බුක් කරපු ප්ලේස් එක. මේකේ නම Chalet Resort. resort එක තියෙන්නේ කතරගම සිතුල්පව්ව පාරේ. ඕන කෙනෙකුට මේ resort එක හොයාගන්න ලේසි. මොකද මේ resort එක තියෙන්නේ කතරගම සිතුල්පව්ව main road එක ළඟමයි. resort එකේ ඉඳලා කතරගම දේවාලයට කිලෝමීටර් 6ක වගේ දුරක් තියෙනවා. ඒ වගේම resort එක ඉඳලා යාර සෆාරි වලටත් යන්න ළඟයි. මේ resort එක මම හොයාගත්තේ Google reviews වලින්. ගොඩාක් අය ගොඩාක් හොඳ comments reviews දාලා තිබ්බා මෙන්න මේ Chalet Resort එකට. ඉතින් ඒක හින්දා මම හිතුවා මේ place එක book කරන්න. මේ තමයි entrance එක. resort එකට enter වුණ ගමන්ම මෙන්න මේ වගේ common seating area එකක් තියෙනවා with common dining area එකක් එක්ක. ඉතින් අපි මේ resort එකේ rooms දෙකක් book කරා. resort එකටම දැනට rooms 3ක් තියෙනවා. අපි book කරේ double room එකයි triple room එකයි with AC. මේක room එකක view එක. මේ room එක ඇතුලේ ගොඩාක් space එකක් තියෙනවා. ඉතින් ඔයාලට cupboard එකක් තියෙනවා, dressing table තියෙනවා. ඔයාලට පේන විදිහට මේ rooms හරිම clean සහ හරිම හොඳට යාලා maintain කරනවා. මේ තියෙන යාලගේ washroom එක. washroom එකේ shower area එක තියෙන්නේ open air theme එකට. ඉතින් ඔයාලට පුළුවන් nature එක experience කරගෙනම හොඳ shower එකක් ගන්න. මේ තියෙන්නේ resort එකේ backyard එක. backyard එකෙත් benches තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් හොඳ coffee එකක් හදාගෙන නැත්නම් හොඳ tea එකක් හදාගෙන මේ environment එක experience කරන ගමන් ඒ coffee එක හරි tea එක හරි රස විඳින්න. මේ තියෙන්නේ අපේ ඊළඟ room එක. අතන මේ rooms දෙකම AC rooms. ඉතින් මේ rooms ගත්තාම මේ room එකත් කලින් room එක වගේම ලොකුයි හොඳ space එකක් තියෙනවා. හරිම clean. අර room එකේ තිබ්බ වගේ මේ room එකෙත් cupboard තියෙනවා, dressing table එකක් තියෙනවා. ආට ඒ වගේ මේ තියෙන room එකේ තියෙන washroom එක. මේ washroom එකේදී shower area එක හදලා තියෙන open air theme එකට. resort එක තියෙන්නේ ගොඩාක් ගස් කොළන් වලින් වටවෙච්ච environment එක. ඉතින් ඔයා ගොඩාක් busy environment එක ජීවත් වෙන කෙනෙක් නම් ඔයාට weekend එකට වුණත් මේ වගේ resort එකක් book කරලා ඇවිල්ලා නැවතිලා මේ nature එක experience කරලා ආගේ mind එක relax කරගන්න පුළුවන්. ළමයි මේ resort එකේ අපි half board basis තමයි මේ rooms දෙක book කරේ. අපි පළවෙනි දවසේ හවස වගේ තමයි resort එකට checking උනේ. ඉතින් ඒකින්ද අපි resort එකෙන් dinner එකයි පහුවෙනිදා breakfast එකයි තමයි ගත්තේ සහ tea අපි ගත්තා. ඉතින් කෑම ගැන කිව්වොත් මේකේ කෑම නම් හරිම රසයි. ඒ ගැන නම් ළමයි මට ඔයාලට 100% recommend කරන්න පුළුවන්. මොකද ඒ තරම් කෑම නම් හැමදේම රසයි සහ එයාලගේ සර්විස් එකත් සෑහෙන හොඳයි. charges ගැන කිව්වොත් double room එකට රුපියල් 14000ක් වගේ තමයි ගියේ. triple room එකට රුපියල් 17000ක් ගියා. මේ rooms දෙකම AC rooms. මේ trip එක අපි ගිය අවුරුද්දේ. ඉතින් මේ rates ඔක්කොම ළමයි ගිය අවුරුද්දේ යාළගේ තිබ්බ rates. හැබැයි මේ අවුරුද්දේ සමහර විට මේ rates වෙනස් වෙලා තියෙන පුළුවන්. ඒක හින්දා මම යාළුගේ Facebook page එකේ link එක පල්ලෙහා description box එකෙන් දාන්නම්. ඒ වගේම යාළුගේ contact number එකත්. ඉතින් ඔයත් කැමති නම් Chalet Resort නවතින්න ඒ contact number එකට call එකක් දීලා එයාලගෙන් ඔයාටත් මේ charges ගැන වැඩිදුර දැනගන්න පුළුවන්. මේ තියන්නේ ඔයාලා හැමෝම දන්න ඔයාලා හැමෝට පුරුදු කතරගම පූජා භූමියේ videos කීපයක්.
වීඩියෝ එක මම ගත්තේ ඊට පහුවෙනිදා අපි කතරගම ගිහිල්ලා ඊට පස්සේ දවසේ ආයේ ගෙදර ආවා. මොකද සඳුදා ඉඳලා අපි ආයේ වැඩට යන්න ඕන හින්දා. ඉතින් අපි එනින්ගමත මෙන්න මේ ලුණුගම්බැහැර ජලාශය බලන්න ගියේ. මේක මගේ ෆස්ට් ටයිම් එක්ස්පීරියන්ස් එක. මමත් හිතුවේ නෑ මෙතන මෙච්චර ලස්සන පරිසරයක් මෙතන තියෙනවා කියලා. ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ඔයත් ලුණුගම්බැහැර ජලාශය තාම දැකලා නැත්නම් අනිවාර්යෙන්ම කතරගම පැත්තේ ගියොත් මෙන්න මෙතනටත් ඇවිල්ලා මෙන්න මේ ලුණුගම්බැහැර ජලාශයත් බලාගෙන යන්න. හරිම ලස්සන පරිසරයක් තමයි මේ අවටින් තියෙන්නේ. ඉතින් මෙච්චර වෙලාවක් මගේ වීඩියෝ එක බලාගෙන හිටපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. මගේ channel එකටත් කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා ඔයාලා හැමෝටම. ඊට තමයි අපේ කතරගම ට්‍රිප් එක එන්ඩ් වුණේ. ඉතින් මට කියන්න ඕනේ ඇත්තටම අපි දවස් 2ක ට්‍රිප් එකක් තමයි දාගත්තේ. ඒකත් අපි ටිකක් හදිසියෙන් තමයි මේ ට්‍රිප් එක ගියේ. මොකද මගේ අක්කට ඉක්මනටම කතරගම යන්න ඕනි කිව්වා. ඉතින් ඒක හින්දා තමයි අපි ඉතින් මේ ට්‍රිප් එක හදිසියෙම දාගත්තේ. ඉතින් මට ගොඩක් දේවල් රෙකෝඩ් කරගන්න නම් බැරි වුණා. හැබැයි අනිවාර්යෙන්ම මම ඊළඟ පාර ගියාම ඔයාලට මේ vlog එකට වඩා මම තව ගොඩක් දේවල් කතරගම මම කරපු දේවල් සහ අපි බලන්න ගිහපු තැන් ගැන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ වගේ තවත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකකින් මම ආයෙත් ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ආදරෙන් ඉන්න. Goodbye everyone.